හෙලෝ. ඉතින් හරිම ලස්සන උදෑසනක මම මෙන්න මේ විදිහට මල් පිපිලා ගෙඩි හැදිලා කුරුල්ලන්ගේ සද්ද එහෙමත් අවටින් ඇහෙනවා. ඉතින් හරිම ලස්සන දවසක්. මම මේ ලෑස්ති වෙන්නේ මගේ යාළුවෙක් ඉන්නවා බබෙක් හම්බෙන්න ඉන්න. එයා ගොඩක් කන්න අපහසුතාවයෙන් ඉන්න කෙනෙක්. ඉතින් එයාට කන්න පුළුවන් විදිහට සරල කෑම එකක් හදා දෙන්න තමයි මම යන්නේ. ඉතින් නෙළුම් කොලේ බත් එකක් තමයි මම උයා ගන්න හදන්නේ මාළු ඇඹුල් තියල් එක්ක. ඉතින් මම නෙළුම් කොලයක් එහෙම කඩාගෙන මගේ වත්තේ තියෙන පොකුණෙන් මේ විදිහට මාළු ඇඹුල් තියල් එක හදාන්න තමයි යන්නේ. දැන් ගොරකා කෑලි 15ක් විතර මම ලුණු ටිකක් දාලා තැම්බෙන්න තිබ්බා. දැන් මේ විදිහට මාළු කෑලි 16ක් විතර මම තෝරලා අරගෙන ඒකට ලුණු ගම්මිරිස් එකතු කරලා පැත්තකින් තියලා තිබ්බා. දැන් මං කතුරු මුරුංගා කොළ මිටියකුත් කඩාගෙන කෙහෙල් කොළයකුත් කපාගෙන ගොරකා ටික කොටා ගන්න තමයි යන්නේ. තම්බගත්ත ගොරකා ටික මම මේ විදිහට වංගෙඩියකට දාලා ඒකට අමු මිරිසුයි ගම්මිරිස් තේ හැඳකුයි දාලා හොඳට කොටා ගන්නවා. මේ විදිහට කොටාගත්ත ගොරකා එක මම තලපයක් විදිහට මේ විදිහට එළියට අරගෙන පැත්තකින් තියා ගන්නවා. දැන් මැටි ඇතිලියක් අරගෙන මම ඒක යටට කෙසෙල් කොළයක් කපලා සෝදලා මේ විදිහට යටට අතුර ගන්නවා. ඒකට උඩින් මම කරපිංචා ඉති කීපයකුත් මේ විදිහට සෝදලා අතුර ගන්නවා. දැන් ගොරකා එකට වතුර චුට්ටක් මේ විදිහට කලවම් කරලා මාළු කෑලි ටික ගොරකා පේස්ට් එකේ මේ විදිහට තවරලා මැටි ඇතිලියෙන් ලස්සනට අතුර ගන්නවා. දැන් ගොරකා එක හදාගත්ත භාජනයටම වතුර චුට්ටක් දාලා මම ඒ ටික මාළු ටිකට එකතු කරලා ලිපේ තියලා විනාඩි 30ක් විතර උයා ගත්තට පස්සේ මේ මාළු ඇඹුල් තියල් එක මාළු ටික හොඳට තැම්බිලා වතුර ගතිය අඩු වෙලා මේ විදිහට තියෙනවා. දැන් මම නෙළුම් කොලේ බත් එක ඔතා ගන්නයි යන්නේ. මේ විදිහට සුදු කැකුළු හාලෙන් බත් ටිකක් උයා ගත්තා. ඒකට මම පරිප්පු ටිකකුත් මාළු ඇඹුල් තියල් එකත් ඒ වගේම මම කතුරු මුරුංගා කොළ මිටියත් හීනියට කපලා මේ විදිහට මලවගෙන තියාගත්තා. පපඩම් ටිකකුත් බෙදලා බත් මුලෙන් තියලා දැන් මේක මම මගේ යාළුවට ගිහින් දෙන්න තමයි ලෑස්තිය. ඉතින් මගේ යාළුවට බත් එක රසයට කන්න හම්බෙන්න කියලා හිතන ගමන් ගිහිල්ලා එන්න සුබ දවසක්.